ඉතින් මේ ටිකේ කලබල වෙලා අහන ප්‍රශ්නයක් තමයි Facebook Messenger එක ඇත්තටම නවත්තනවාද කියන එක. අප්‍රේල් මාසේ ඉඳන් අපිට chat කරන්න බැරි වෙයිද මේ කතාවේ ඇත්ත නැත්නම් මොකද්ද? අද වීඩියෝ එකකින් ඔන්න ඉතින් ඔයාලට මම අරන් ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම මේ මෙටා සමාගමේ ගත්ත අලුත්ම තීරණය සහ මේකෙන් ඔයාලට ඇති වෙන බලපෑම මොකක්ද කියලා කියන එක. එතකොට වීඩියෝ එක අවසාන වෙනකන් අනිවාර්යෙන් බලන්න. මොකද ඔයාගේ පරණ chat එකේ chat history එකට මොකද වෙන්නේ කියලාත් මම ඉස්සරහට වීඩියෝ එකෙන් කියනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියලා. හෙලෝ ගයිස් ඔන්න ඉතින් වෙනදා වගේ අද සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. මේ දවස්වල ලොකු භීෂණයක් යනවා Messenger app එක නවතිනවා කියලා. එතකොට මම ඒ ගැන හරි explain වීඩියෝ එකක් තමයි අරන් ආවේ හරියට මේ details හොයලා. එතකොට ඔයාලට මේකෙන් full විස්තර දැනගන්න පුළුවන් මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. එහෙනම් අපේ channel එක subscribe කරලා bell icon එක all තියාගෙන ඉන්න. ඉස්සරහටත් මේ වගේ tech news ගැන videos ඔයාලට අනිවාර්යෙන් මේ channel එකෙන් ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු මොකක්ද මේ වෙන්නේ කියලා. කෙලිම උත්තරේ දුන්නොත් ඔයාගේ ෆෝන් එකේ තියෙන Messenger app එකට මුකුත් වෙන්නේ නැහැ. ඒක කිසිම අවුලක් නැහැ. ඒක දිගටම කලින් වගේම වැඩ කරනවා. හැබැයි ලොකු වෙනසක් වෙනවා ඔයාගේ කම්පියුටර් එකේ Messenger එකට. ඒ කියන්නේ මෙටා සමාගම තීරණය කරලා තියෙනවා 2026 අප්‍රේල් මාසේ ඉඳන් මේ messenger.com කියන වෙබ්සයිට් එක සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් කරන්න. ඒ කියන්නේ නවත්තලා දාන්න මේ තීරණය කරලා තියෙනවා. ඔයාලට ඉතින් ඇත්තටම මතක ඇති සමහර විට අපි කම්පියුටර් එකේ ඉස්සර වැඩ කරන ගමන් ලේසියට වගේ Messenger desktop app එකක් use කරා. එතකොට හැබැයි ගිය අවුරුද්දේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ මෑතකදී දෙසැම්බර් 2025 දෙසැම්බර් 15 වෙනිදා වගේ මේ desktop app එක කෙලින්ම වැඩ කරන එක නැවැත්තුවා. දැන් ඔයාලා මේ app එක මේ open කරාට ඔයාලට මේ app එකට log වෙන්නත් බෑ. ඉතින් දැන් මෙටාලගේ ඊළඟ පියවර තමයි මේ අප්‍රේල් වලදී කෙලින්ම messenger.com කියන වෙබ්සයිට් එකම නවත්තලා දාන එක. බය වෙන්න එපා. ඉතින් මේකෙන් ඇත්තටම මේ ඔයාලා කරන ඒ කියන්නේ කම්පියුටර් එකෙන් කරන chat එක නවතින්නේ නැහැ. මේක ඇත්තටම කරන්න යන්නේ යාලා මේ Facebook app එකටම ඔක්කොම පරිශීලක ටික ගන්න හදන්නේ. ඒ කියන්නේ Facebook using කරන ප්‍රමාණය වැඩි කරන්න හදන්නේ Messenger එක අඩු කරලා. ඒ කියන්නේ Messenger එක chat app එකක් විදිහට වෙනම තියන්න නැතුව එයාලා කෙලින්ම වෙබ්සයිට් එකෙන්ම ඒ කියන්නේ Facebook එකෙන්ම මැසේජ් කරන්න තමයි හදන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා තිබ්බේ මේ ඉස්සෙල්ලා ඔයාලා මේ messenger.com කියලා ගහුවා නම් දැන් ඊළඟට ඔයාලට මේ messenger.com කියලා ගහුවොත් ඔයාලා කෙලින්ම සයිට් එකට යන්නේ facebook.com messenger මේ messages කියලා තමයි මේ සයිට් එකට යන්නේ. එතකොට ඔයාලට මේක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ Facebook main වෙබ්සයිට් එකෙන්ම log වෙන්න වෙනවා message කරන්න ඕන. ඇත්තටම කතා කරොත් ඇයි Facebook එකේ මේ වගේ වැඩක් කරන්න කියලා එයාලගේ අරමුණ තමයි ඇත්තටම Facebook app මේ දැන් මෙටාලගේ app ගොඩක් තියෙනවා. ඒ app ගොඩක් කරන එක නවත්තලා ඔක්කොම එක තැනකට ගේන්න තමයි හදන්නේ. දැන් ඉස්සර ඔයාලට මතක ඇති සමහර විට Facebook app එක ඇතුළෙම තමයි මේ chat කරන්නේ. ඊට පස්සේ තමයි Messenger කියලා වෙනම app එකක් හදලා ඒකට ගෙනාවේ. දැන් ආයෙත් එයාලා මේ අවවතාවක් ඒක පරණම Facebook එක විදිහට ඒ කියන්නේ ඒක ඇතුළටම Messenger මේ දාන්න තමයි හදන්නේ. එතකොට ඔයා Facebook මේ Messenger එක ෆෝන් එකෙන් ඒ කියන්නේ Android හෝ iOS මොකකින් හරි මේ ෆෝන් එකකින් use කරනවා නම් ඔයාලා කිසි දෙයකට කලබල වෙන්න එපා. මේ app එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේ ඔෆිස් එකේදී හරි ගෙදරදී හරි කම්පියුටර් එකෙන් chat කරන්න හුරු වෙලා ඉන්න කෙනෙක් නම් දැන්ම මේ Facebook එක හරහා message කරන්න හරියට ඉගෙන ගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් මේ මොකද මෙයාලා ඇත්තටම මේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා මේක ඇත්තටම මේ වෙන දෙයක් දාලා තියෙනවා. ඒ වගේම ඉස්සරහට ඔයාලා ලොග් වෙන්න ඕන මොකෙන්ද කියලා දාලා තියෙනවා. මම ඒක ඔයාලට මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකකින් පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. මේ ඒ වගේම අර කලින් කීවා වගේ ඔයාලා බය වෙන්න දෙයක් නැහැ. මම අවසානයේ කියනවා කිව්වනේ මේ chat වල මොකද වෙන්නේ කියලා. chat වල කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒවා හැමම මේ බෑකප් වෙලා තියෙනවා මේ app එකටම. එහෙම කිසිම අවුලක් යන්නේ නැහැ. ඔයාලගේ chat ටික ඒ විදිහට දිගටම තියෙනවා. මම මේ ඇවිල්ලා ඉන්නේ මේ හෙල්ප් සෙන්ටර් එකට Messenger එකේ මේ බලා ගන්න පුළුවන් මේ වැඩ කරනවා ස්ක්‍රීන්ෂොට් නෙමෙයි මේවා. එතකොට මේ ඔයාලා බලන්න පුළුවන් messenger.com is no longer available for messaging කියලා වැටලා තියෙනවා. එතකොට මෙතන යාලා මෙතන විස්තරය දාලා තියෙනවා මොකද්ද වෙන්නේ කියලා. මේ මෙතන කියන්නේ desktop app එක දැනටමත් ක්‍රියාවිරිත කරලා තියෙනවා. ඒ කියන්නේ මම කිව්වේ මේ 2025 දෙසැම්බර් වල ඒක නැවැත්තුවා. එතකොට ඔයාලා දැනට මේ විදිහට කන්ටිනියු කරන්න පුළුවන්. ඒත් මේ ඒ කියන්නේ මේ විදිහට Messenger එක නිකන් වෙබ් එකෙන් යන්න පුළුවන් messenger.com එකෙන් මේ .com එකෙන් යන්න පුළුවන්. ඒත් ඊළඟට මේ මෙයාලා අප්‍රේල් මාසෙදී ඒක නැති අයින් කරනවා. එතකොට ඔයාලට යන්න වෙන්නේ මෙන්න මේකෙන්. ඒ කියන්නේ හරියටම මෙන්න මේක. ඔයාලා බලන්න මේ මෙන්න මේකකින් තමයි ඔයාලට යන්න වෙන්නේ. එතකොට මේ ඔයාලා එතකොට මෙතන පල්ලෙහෙන් දාලා තිනවා මේ මොකද්ද මොබයිල් ඇප් එක ගැන ඔයාලට
කන්ටිනියු කරන්න පුළුවන් මේ කන්වර්සේෂන් එක කිසි ප්‍රශ්නයක් නැතුව මොබයිල් ඇප් එකෙන්. මේ ඔයාලා දැනටමත් මොබයිල් ඇප් එක යූස් කරනවා නම් මොබයිල් ඇප් එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ chat එක රීස්ටෝර් කරගන්න පුළුවන් ඔයාගේ මේ පින් එක යූස් කරලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට පින් එකක් ඔයාලගේ තියෙන්න ඕනේ. ඔයාලා හදලා ඇති මේ පින් එකක්. ඒ පින් එක මේ ගැහුවාම ඔයාගේ chat එකට රීස්ටෝර් වෙනවා. කෙලින්ම ඩිරෙක්ට් මෙන්න මෙතන රීස්ටෝර් වෙනවා. එතකොට ඔයාලා ඉස්සරහට messenger.com කියලා ගහපුවම මෙන්න මේකෙන් තමයි ඕපන් වෙන්නේ. ඒ කියන්නේ Facebook එකෙන් තමයි ඕපන් වෙන්නේ. හරි ගයිස්, මේ මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ දවස්වල තවත් ටොපික් එකක් යනවා PayPal එක ගැන. එතකොට මම ඒකටත් වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. ඇත්තටම මේ වීඩියෝ දෙකෙන් මොකක් ඉස්සලා වැටේද කියලා හරියටම කියන්න බෑ. එතකොට මේ එහෙම වුණොත් ඔයාලා මගේ YouTube channel එක ඇතුළට ගිහලා බලන්න PayPal එක ගැන ඔයාලා දැනගන්න ඕන නම් ඒකෙත් විස්තරය දාලා තියෙනවා මේ මොකක්ද ඇත්තට වෙන්නේ කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා bell icon එක